ඔන්න අපේ සුදු නෝනා උගියනවා. අම්මට සුදු නෝනෙක් කියලා. අනේ මේ ඕව අරන් කියන් එන්න බෑ. ඇයි? මම කතා කරන්නේ කියලා කතා කරනවා. ඉතින් සුදු නෝනා කියන්නේ ආදරයට නෙමෙයි. මැනිකෙනි කිව්වේ මැනිකෙම කියන්නේ. බෑ මැනිකේ කියනකොට බයිනෝනේ කට්ටිය. ආ ඒක සුදු නෝනා කියන්නේ බණි ඈ. තාමන්නේ. මට ඕනේ කියලා මං කියන්නේ. නෝනා කියන්නේ මම සුදු නෑ කළු මහත කැට ගෑණි. ලස්සන වැඩක් නැහැ නේ හිත හොඳයිනේ. ඒ කියන්නේ නේද? මොකද කරන්නේ? මොනවද කියන්නේ? චිකන්. චිකන්? ලොකු අය පොල්තල් බෝතලේ ගේන්න පුතේ. ඒ ලස්සන වෙලා. thank you. වෙනස් වෙලා නේද දැන්? මූණ ඉදිමිලාවනේ. ඔක හරි. කට්ටිය නම් කියනවා ලස්සන වෙන්නේ පුතෙක් කියලා. මාත් අහලා දෙනවා පුතාලා හම් වෙන්නේ ලස්සන වෙනවා කෙල්ලෝ හම් වෙන්න ඉන්නකොට මේ කැත වෙනවා මට දෙ අන් කට්ටිය හම් වෙන්න ඉන්නකොට මම කැත වුණා නේ මහත් වෙලා කැත වෙලා මේ කාලේ හොල්තිල් අරන් එනවා ළමයා කවුද වන්නේ ආඩම්බරෙන් දෙපොත්තේ ආඩම්බර නැද්ද ඔයාගේ හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා ලස්සන දුවලා තුන් දෙනෙක් ඉන්නවා ගෑණියෙක් විදියට මන් දිනලා ඉවරයි මේකෙන් ඊට වැඩි දෙයක් මට ඕනේ හායි කොහමද ඉතින් හායි ඈ උයනානේ කියනවා ඉතින් මේ ඒක නෙමෙයි මේ අර නංගි කෙනෙක් ඔයාට ආදරෙන් ජෑම් එකක් හදලා එවලා ඒකට යාට ඉස් කරන්න ඉතින් thank you ඈ ජෑම් එකට කෑවා භාගයම දැන් දාලා තැපෑල්ට දාලා සතියකටත් වැඩිනේ එයා මැසේජ් එකක් දාලා ඒක නරක කියලා දන්නෙත් නෑ අයියේ කියලා මැසේජ් එකක් දාලා නෑ කොහොමද තියෙනවා හොඳට තියෙනවා නේ ඉතින් එමයි පෙන්න රසයි නේද ඒක ඒ රහයි වනාද සියඹලා ජෑම් සියමලා ජෑම් රහයි රහයි නෝ ඔයාට හොඳයි ඔය ඒක මේ අපේ පොඩ්ඩිත් එක බේරන්න බෑ අපේ කියලා එයාම ඉල්ලන්නේ පාන් එක එහෙම කන්න හොඳයි පාන් එක කන්න මේක ඉතුරු වෙන්නේ නැහැ ඒට උදේ දියරේ ඉදන්න අපි අම්මා අපේ ඕම් දැක්කනේ ඇවිල්ලා ඔය ගෙරියා අපි මොනවද කන්නේ ඒක ඕනේ යාට එහෙම තමයි ළමයි එහෙම හුරු කරන්න ඕන අපි කනම හැමදේම කන්න හුරු කරන්න ඕනේ ඔව් නැත්තම් තෝර කන්න ගියාම එපා වෙනවා මේ කියන්න කොහොමද මොනවාද හොයන්න ඕනේ ඇයි මොනවද කියන්නේ අපි චිකන් නෝයනවා පන්නම් කන්න බෑ මොනවද ආනේ උඩ බලාගෙන ඉන්නේ මොනවද දැක්කේ කොයි අනේ පව්වා කොහෙද ආනේ කොයි කාක්කා නෑ ඇටි කොබ්බෙක් ඉන්නේ ඔයා වගේ ටිකුබ්බ ලේනු කනවද ඔයි ඔයා වගේ පිස්සු බොරුවට බය කරනවා අට්ටියව දුවගෙන ආවා මගේ පස්සේ නෑ මට ලේනෙක් කෑ ගාන ඇහුණා ඊපස්සේ මම අඳුරගත්තා ඔයා වගේ එකෙක් ඉන්නවා ගහ උඩ මං වගේ මං ඒතර ටිකුබ්බා මම සුදු මහත්තයානේ උඩ බලාගෙන ඉන්නවට මම මේ බලන මොනවද මේ උඩ බලාගෙන නෑ ලේන් පැටියෙක් කෑ ගැහුවා ඒ වුණා ටිකුබ්බ ලේනු කන්නේ නැහැ ගොළු බෙල්ල කන්නේ පිස්සු කනවා ලේන්නු එහෙම නෑ මාවත් කනවා ඔයා මාව කනවා ඔයා නම් කන වෙයි ඔයා නැටි කොබ්බා ඔව් මම ඒතර ටිකුබ්බා මගේ ඇටි කුබ්බා ඔයාගේ මගේ ඇටි කුබ්බා මොකක්ද ඕ ලේන් පැටියෙක් ඇති නම් කොයි හරි වැටිලා ආයෙ දුවනවා එහෙනම් ලේන් කූඩයක් කැල්ලද දැන් කියලා කිව්වා ඉතින් ඒක